ආයුබෝවන්. මෙම වීඩියෝවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දිනවල සමාජයේ කතාබහට ලක් වී ඇති මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මේ දරුවන්ට දඬුවම් දීම පිළිබඳ කාරණාව. මේ පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙන්නේ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ලෙස සංශෝධන පනත් කෙටුම්පතක් යෝජනා වී තිබීම. පනත් කෙටුම්පතක් කියලා කියන්නේ ඒක තාම ස්ථිර වූ නීතියක් නෙමෙයි, පනතක් වෙලා නැහැ. ඒක යෝජනාවක් පමණයි. යෝජනා අවස්ථාවේ තමයි තියෙන්නේ. ඉතින් මේ සංශෝධනය දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන්නට බලාපොරොත්තු වෙන සංශෝධනයෙන් ළමයින්ට දඬුවම් දීම පිළිබඳව විශේෂයෙන්ම දෙමව්පියන් ගුරුවරුන් ඒ වාගේ යම් භාරකාරත්වයක් ආරක්ෂක භාරකාරත්වයක් ඇති අය දරුවන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා ඒවා අපරාධමය වැරදි වශයෙන්. ඉතින් ඒ තමයි යෝජනාව. පනත් කෙටුම්පතේ තියෙන්නේ එහෙම. ඉතින් මේ පිළිබඳ සමාජයේ එක් පිරිසක් කියනවා සමාවෙන්න එක් පිරිසක් කියනවා මේ පනත සුදුසු නෑ කියලා. තවත් පිරිසක් කියනවා මේ පනත අවශ්‍යයි. විශේෂයෙන්ම ශාරීරික දඬුවම් මෙහෙම දීම ම්ලේච්ඡ ස්වභාවයේ ක්‍රියාවක්. දරුවන්ට ශාරීරික දඬුවම් නොදිය යුතුයි වාගේ ආදී මත පළ කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ අදහසත් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරන්න. පොදුවේ ගත්තාම මම දකින දෙයක් තමයි මේ පනතේ අභිලාෂය ලෙස තිබෙන කාරණාවන් ඇත්තටම ප්‍රගතිශීලී යහපත් කාරණාවන් තමයි. නමුත් මේ පනත ප්‍රායෝගික නැහැ කියන මතයේයි මම ඉන්නේ. මේ පනත් කෙටුම්පත ඇත්තටම මේ පනත් කෙටුම්පත ස්ථීර නොකරනවා නම් සුදුසුයි කියලා තමයි මම හිතන්නේ. මම මේ පනත් කෙටුම්පතෙන් වෙන්න පුළුවන් මේක සම්මත කරගත්තොත් වෙන්න පුළුවන් යහපත් තත්වයන් දකිනවා වගේම අයහපත් තත්වයනුත් දකිනවා. ඉතින් මේ අයහපත් තත්වයන් මත ඉඳලා තමයි මම කියන්නේ මේක ස්ථිර නොවුනොත් නීතියක් වශයෙන් ස්ථිර නොවුනොත් හොඳයි කියලා. මම ඊට කරුණු කාරණාත් ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ පනත් කෙටුම්පතෙන් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන කීපයක්ම යෝජනා වී තිබෙනවා. මේ යෝජනා අතරින් එකක් තමයි දරුවන්ට අවුරුදු 10ට අඩු තැනැත්තන්ට තුවාල කිරීමක් වාගේ දෙයක් කරොත් ඒක ඇත්තටම දැනුත් පවතිනවා නීතියට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුවම දැනුත් ඒක වරදක්. ඒ වුණාට පොදුවේ ගත්තාම වරදක්. මොකද දැනට තියෙන්නේ අවුරුදු 18ට අඩු අයට තුවාල කිරීමක් වාගේ දෙයක් විශේෂ කාරණාවක් කොට සලකන්නේ නැහැ. සාමාන්‍ය නීතියේ තියෙන ආකාරයට අවුරුදු 18ට පුද්ගලයෙකුට තුවාල කිරීමක් වුණත් අවුරුදු 20 අවුරුදු 25 පුද්ගලයෙකුට දඬුවම් කිරීම වුණත් එකම දඬුවමකට තමයි යටත් වෙන්නේ. නමුත් යෝජනා වී ඇති පනත් කෙටුම්පත් මේ සංශෝධනයේ තියෙනවා දරුවන්ට අවුරුදු 18ට වඩා අඩු දරුවන්ට අඩු තැනැත්තන්ට තුවාල කිරීමක් වාගේ දෙයක් කරොත් ඒකට දෙන දඬුවම් අනිත් අයට වඩා සමාජයේ අනික් අයට වඩා වැඩි ආකාරයකට තමයි සංශෝධනය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් දැනටත් යම් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා වයස් ભેදයකින් තොරව පුද්ගලයින්ට තුවාල කිරීමකදී දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇත්තටම මේ ලංකාවේ ක්‍රියාත්මක වෙන තවත් නීතියක් තමයි මේ අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා කියන්නේ. ඒකට අනුව යම් ගැටලු පුද්ගලයින් අතර ඇතිවන මේ ගහ බැන ගැනීම වාගේ
අවස්ථාවන්හිදී සමතකරණය පිළිබඳවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ කතා වෙනවා. ඉතින් සමත වෙන්නත් අවස්ථාව තියෙනවා. නමුත් සමත වෙන්න කැමති නැත්නම් ඉතින් දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා දැනට තියෙන නීති රාමුවට යටත්ව. එහෙම වුණත් මේ පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබෙන ප්‍රධාන කාරණාවක් තමයි, ඒ කියන්නේ සමාජයේ කතාබහට ලක් වී ඇති, කතාබහට ලක් විය යුතු ප්‍රධාන කාරණාවක් තමයි මේ දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියට අලුතින් එක් කරන 308 ආ කියන වගන්තිය. 308 ආ කියලා වගන්තියක් දැනටමත් තියෙනවා. නමුත් 308 ආ කියලා නව වගන්තියක් යෝජනා වී තිබෙනවා. මේ 308 ආ වගන්තියෙන් යෝජනා වී ඇති කරුණු තමයි යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇති කරුණු ලෙස සමාජයේ කතාබහට ලක් වෙන්නේ. අපි බලමු ඇත්තටම මේ 308 ආ කියන වගන්තියේ මොනවද ඇත්තටම තියෙන්නේ. මා ළඟ තියෙනවා මේ දණ්ඩ නීති සංග්‍රහය. මේ දණ්ඩ නීති සංග්‍රහයේ 308 ආ කියන වගන්තිය බැලුවොත් ඒකේ තියෙන්නේ ඇත්තටම ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීම පිළිබඳ සම්බන්ධවයි ඒ 308 අයන්නෙන් කියවෙන්නේ. මම ඒක කියවගෙන යන්නම්. වයස අවුරුදු 18කට අඩු යම් තැනැත්තෙකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටිමින් ඒ තැනැත්තාට වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදුවිය හැකි ආකාරයට ඇස් පෙනීමට හෝ කන් ඇසීමට හෝ ශරීරයේ අවයවයකට හෝ ඉන්ද්‍රියයකට සිදු කරන යම් තුවාලයක් හෝ ඇස් පෙනීමෙහිලා හෝ කන් ඇසීමෙහිලා සිදු කරන යම් හානියක් හෝ යම් මානසික ව්‍යාකූලතාවක් ඇතුළුව ඕනෑකමින්ම ඒ තැනැත්තාට අඩන්තේට්ටම් කරන, හිංසා කරන, නොසලකා හරින හෝ අතරමං කරන හෝ ඒ තැනැත්තාට අඩන්තෙට්ටම් කරනු ලැබීමට, හිංසා කරනු ලැබීමට, නොසලකා හරිනු ලැබීමට හෝ අතරමං කරනු ලැබීමට සලස්වන හෝ කුට්ටණය කරන කවර හෝ තැනැත්තෙක් ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීමේ වරද සිදු කරන්නේය කියලා තියෙනවා. ඉතින් යම් කිසි දරුවෙකුගේ භාරකාරීත්වයක් දරන ගමන්, ආරක්ෂකත්වයක් දරන ගමන් දරුවන් ක්‍රූරත්වයට පැමිණවීම වැළැක්වීම අරඹයා මෙන්න මේ 308 ආ වගන්තිය දැනටමත් සම්මත නීතියේ පවතිනවා. ඉතින් ඊට අතිරේකව තමයි මේ 308 ආ කියන වගන්තියෙන් අලුත් නීතිමය ප්‍රතිපාදන යෝජනා වී තිබෙන්නේ. මේකේ තියෙන්නේ මොනවද? මම ඒක කියවන්නම්. 308 ආ වගන්තිය යෝජනා වී තිබෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. වයස අවුරුදු 18කට අඩු යම් තැනැත්තෙකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටිමින් ඊගාවට අයන්න තියෙනවා. ඒකේ යටතේ 308 මම කියුවේ. ඒකේ අයන්න තියෙනවා දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිතා කරනු ලබන යම් ක්‍රියාවක් සිදු කරන හෝ ඊට පස්සේ ආයන්නෙන් කියවෙනවා කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේය කියලා තියෙනවා. ඒකට අනුරූප දඬුවමුත් තියෙනවා. මාස 6ක් උපරිම වශයෙන් හිරගෙට නියම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක් දක්වා දඬුවමකට යටත් වෙන්න පුළුවන්, දඩයකට යටත් වෙන්න පුළුවන්. ඊටත් අතිරේකව මේ වින්දිත පාර්ශවයට වන්දි ගෙවන්නත් සිදු වෙන්න පුළුවන්.
ඉතින් මේ කියන්නේ ඇත්තටම මේක බලපානවා දෙමව්පියන්ට බලපානවා. ගුරුවරුන්ට බලපානවා. ඒ වාගේ යම් බාරකාරත්වයක් දරන පාර්ශවවලට බලපානවා. ඊට අමතරව මේ පනතේ දීලා තියෙන උදාහරණයකට අනුව මේක මේ පාසලක ඉන්න දරුවන් සම්බන්ධයෙන් වන විට ශිෂ්‍ය නායකයන්ටත් බලපාන කාරණාවක්. මම හිතන්නේ ශිෂ්‍ය නායකයන්ට පමණක් නෙමෙයි මේ පන්ති නායකයන්ටත් මේක බලපාවි. ඉතින් මොකක්ද මේ කියන්නේ? මේකේ කොටස් දෙකක් තියෙනවා. මේ තමයි ප්‍රධාන කාරණාවක් වශයෙන් මම දකින්නේ මේ පනත් කෙටුම්පතේ තියෙන යම් කිසි මේ දෙමව්පියන් වේවා ගුරුවරුන් වේවා ශිෂ්‍ය නායකයෙක් වේවා සමහරක් විට පන්ති නායකයෙකුත් මේට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වාගේ කෙනෙක් කෙතරම් අඩුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිත කරනු ලබන යම් ක්‍රියාවක් සිදු කරනවා. ඒ කියන්නේ ගහන්න බෑ. සරලව කිව්වොත් ඒක තමයි අර්ථය. කිසිම ආකාරයකට ශාරීරික බලය පාවිච්චි කරන්න අවස්ථාවක් නැතු යනවා. එහෙම පාවිච්චි කරොත් මේ අවුරුදු 18කට වඩා අඩු තැනැත්තෙකු සම්බන්ධව ඒක අපරාධමය වරදක් වෙනවා. මෙන්න මේක ඇත්තටම මගේ අදහස තමයි දරුවන්ව හික්මවන්න දඬුවම් දීම කියන එක සුදුසු මේ ශාරීරික දඬුවම් ගහලා හදනවා කියන එක සුදුසු නැති දෙයක් කියලා මමත් පිළිගන්නවා. හැබැයි එහෙම දෙයක් ඌ පමණින් මම නම් හිතන්නේ නැහැ උදාහරණයකට දෙමව්පියන්ව වාගේ හිරගෙට නියම කරන එකට එහෙම නැත්නම් දඬුවම් ලබා දෙන එකට එහෙම නැත්නම් ඔය හිරගෙටත් නියම කරලා දඬුවම් ලබා දීමකුත් කරලා වන්දි ගෙවීමකුත් කරන්න යෑම සුදුසු ක්‍රියාවක් කියලා මම දකින්නේ නැහැ. මම උදාහරණ කීපයක්ම දෙන්නම්. අපි පළවෙනියට කල්පනා කරලා බලමු මේ සිඟිති කාලය පිළිබඳව. බොහොම කුඩා අවදි අවුරුදු 2ක් 3ක් වාගේ කාලයක් ගැන දරුවෙකුගේ සමහරක් වෙලාවට මේ කුඩා දරුවන් කරන දෙයක් තමයි තමන්ව වඩා ගන්න අම්මා වේවා තාත්තා වේවා ඒ අයව නියපොතු වලින් හූරනවා. දරුවට තේරුමක් නැහැ මේක මේ පීඩාකාරී ක්‍රියාවක් කියලා. එහෙම නැත්තම් ඒ වාගේ වයසක ඉන්න තේරුමක් නැති සමාජය පිළිබඳවත් තමාගේ වටපිටාව පිළිබඳවත් නිසි අවබෝධයක් නැති දරුවෙකු කරන්න පුළුවන් ක්‍රියාවක් තමයි තමන්ගේ අතට අහුවෙන දේවල් වලින් දෙමව්පියන්ට දමලා ගහන එක. දැන් මේ වාගේ තමන්ගේ අම්මා තාත්තා නියපොතු වලින් හූරනවා නම් දරුවන්ට එච්චර අවබෝධයක් නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් හූරනවා. කිව්වට තේරුම් කරලා දෙන්න හැකියාවක් නැහැ. දරුවට තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්තම් අතට අහුවෙන දේවල් වලින් දමලා ගහනවා. මේක කොහොමද වළක්වන්නේ? දැන් මේ වාගේ ක්‍රියාවක් කරනකොට වෙන ආයතනයකට ගිහිල්ලා දෙමව්පියෝ කියන්නද අපේ දරුවා මාව හූරනවා, අපේ දරුවා දෙමව්පියන්ව හූරනවා නියපොතු වලින් මේක වළක්වා දෙන්න මොකක් හරි පිළියමක් කියලා දෙන්න නැත්තම් වළක්වලා දෙන්න දරුවාව මේ වෙනස් කිරීමකට භාජනය කරලා දෙන්න යම් ආකාරයකට ඒ දරුවට අවවාදයක් දෙන්න කියලාද පොලිසියට යන්න පුළුවන්ද අධිකරණයට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව මේක කරන්න බෑ. මම නම් දකින පහසුම දේ තමයි දරුවාට රිදෙන පරිදි මේ තද බල පහර දීමක් කෲරත්වයට ලක් කිරීමක් නෙමෙයි. නමුත් දරුවා මේ වාගේ ක්‍රියාවන් වලට යොමු වෙනවා නම් දරුවට පහර දීමකින් සුළු වශයෙන් වේදනාවක් ඇති කිරීමකින් ඒ දරුවාට හේතු ගන්නන්න පුළුවන්. ඒ ක්‍රියාව කිරුවොත් මොකද වෙන්නේ? ඒ දරුවටත් වේදනාව විඳින්න සිද්ධ වෙනවා. එමගින් ඒ දරුවාව හික්මවන්න පුළුවන් අන්න ඒ වාගේ ක්‍රියාවන් නොකර ඉන්න. ඉතින් ඔබට තියෙනවා නම් මේට වඩා වෙනස් ආකාරයක් අන්න ඒ වාගේ කුඩා දරුවන් මේ වාගේ නොමනා ක්‍රියාවන්ගෙන් බැහැර කරවන්න කුමක්ද ඒ ක්‍රියාව? මමත් කැමතියි දැනගන්න ඒ වාගේ අවස්ථාවකදී කොහොමද මේ ගහන්නේ නැතුව
දරුවව ඒ ක්‍රියාවෙන් වළක්වන්නේ කියලා. ඉතින් මම හිතන ආකාරයට තියෙන ප්‍රායෝගික ක්‍රමය තමයි කරන්න පුළුවන් දෙයක් තමයි දරුවට මේ තදබල පහර දීමක් නෙමේ. නමුත් දරුවාව ඒකෙන් වැළකෙන ප්‍රමාණයට යම් ශාරීරික පීඩාවක් ඇති කිරීම. ඉතින් ඒ වාගේ අවස්ථාවකදී ශාරීරික පීඩාවක් ඇති කරොත් එහෙම අම්මා වේවා තාත්තා වේවා අධිකරණයක නඩුව අහලා අපරාධමය වරදකරුවෙක් කියලා හංමඩු ගැසීම මම නම් දකින්නේ සාධාරණයි කියලා. ඉතින් ඒ එක කාරණාවක් ඇයි මම මේ පනතට එකඟ මේ පනත් කෙටුම්පතට එකඟ නොවන්නේ කියන්න. මම තවත් උදාහරණයක් දෙන්නම්. අපි හිතමු මේ දරුවන් සිඟිති කාලය ඉක්මවලා ගිහිල්ලා දරුවන් වයස අවුරුදු 7 8 9 වගේ කාලවල වල ඉන්නවා කියලා. අපි හිතමු පුතාලා දෙන්නෙක් ඉන්නවා පවුලක. මේ පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක් අනික් කෙනාට පහර දෙනවා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. දෙමව්පියන් කියන දෙයට නතු වෙන්නේ නැහැ. මොනවා හරි සුළු කාරණාවන් අරඹයා තමන්ගේ සහෝදරයාට පහර දෙනවා. ඉතින් මේ වාගේ දෙයක් කොහොමද ප්‍රායෝගිකව වළක්වන්නේ? සමහරක් වෙලාවට මේ වාගේ පහර දීමක් සිදු වෙන අවස්ථාවක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මේ ප්‍රචණ්ඩ දරුවාට ශාරීරිකව යම් පීඩනයක් එල්ල කරලා ඒ කියන්නේ පහරක් ගහලා මේක වළක්වා ගන්නවා වෙන්න පුළුවන්. අනික් දරුවාව ශාරීරික පීඩාවට පත්වීම වළක්වන්න, අනික් දරුවට ගහන එක වළක්වන්න එක දරුවෙකුට අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි පහර දීමක් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ ගහන අවස්ථාව අපි හිතමුකෝ යම්කිසි ගමනක් යන අතරතුරදී මේ වාගේ රණ්ඩුවක් දරුවන් අතර ඇති වුණොත් ඒ වාගේ අවස්ථාවක උනත් වෙන්න පුළුවන්. ඉතින් මේ වාගේ දෙයක් ඇත්තටම දරුවන් අතර හදිස්සියේ ඇතිවෙන මේ වාගේ තත්වයක් කොහොමද පාලනය කරන්නේ? ප්‍රායෝගිකව අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි දකින්න පුළුවන් ෂණිකව ඇතිවෙන මේ වාගේ අවස්ථාවක් වළක්වා ගන්න දරුවෙකුට පහර දීම තමයි කරන්න පුළුවන් කියලා. කොහොමද ඊට වඩා ගහන්නේ නැතුව මේ తত্ত্বය සමනය කරගන්න පාවිච්චි කළ හැක්කේ? කුමක්ද කළ හැක්කේ? ඉතින් ඔබට අදහස් තියෙනවා නම් මට දන්වන්න. දැන් මේ වාගේ දෙයක් මෙහෙම පැත්තකුත් මම දකිනවා. මෙහෙම මේ දරුවන් අතර රණ්ඩු වෙනවා නම් ඒක අපිට දිගු කාලීනව විසඳන්න යම් පිළිවෙලවල් ගැන හිතා බලන්න පුළුවන්. කොහොමද දරුවෙකුට කියා දෙන්නේ මේ රණ්ඩු වෙන එක වැළකෙන්න කියලා දිගු කාලීනව ඒක බලන්න පුළුවන්. සමහරක් විට තවත් වැඩිහිටියන්ට යොමු කරලා අවවාද අනුශාසනා දෙන්න සකස් කරන්න පුළුවන්. ඉතින් මේ වාගේ දරුවන්ව හික්මවන ක්‍රමවේද අපිට හිතා බලන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට යම් කිසි රණ්ඩුවක් වෙනකොට සමහරක් අවස්ථාවලදී අපි දකින්න පුළුවන් සමහරක් දරුවෝ ඉන්නවා එහෙම ලේසියෙන් හික්මෙන්නේ නැහැ. ඉතින් සමාජයේ බහුතරයක් දරුවන්ට මේ කියන කාරණාව අදාළ නොවෙන්න පුළුවන්. බහුතරයක් දරුවන්ව පහසුවෙන් හික්මවා ගන්න, ගහන්න නැතුව හික්මවා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සමාජයේ යම් දරුවෝ පිරිසක් ඉන්නවා දෙමව්පියන් කියන දේවල් අහන්නේ නැති. ඉතින් ඒ වාගේ අවස්ථාවකදී කුමක්ද කළ හැක්කේ? ප්‍රායෝගිකව කළ හැකි දේ තමයි දරුවෙකුට ගහලා යම් රණ්ඩුවක් වෙන අවස්ථාවකදී ඒක වළක්වන එක. එහෙම නොකරොත් තවදුරටත් ඒ දරුවන් දෙන්න රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්, රණ්ඩු වෙන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියෝ අසරණ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මේ මම කිව්වේ තවත් අවස්ථාවක්. ඉතින් මෙහෙම අවස්ථාවකදී දරුවන් අතර ඇතිවන ඝට්ටනයක් වළක්වන්න ගිය දෙමව්පියෙක් දරුවෙකුට ගහලා ඒක වළක්වනවා නම් වළක්වුවොත් අන්න ඒ වාගේ දෙමව්පියෙකුට අපරාධමය වරදින් චෝදනා කරලා
අපරාධමය වරදකරුවෙකු ලෙස හංවඩු ගැසීම සුදුසු නෑ කියන එකයි මගේ අදහස. මම තුන්වෙනි කාරණාවක් ගැනත් කියන්නම්. තුන්වෙනි උදාහරණයක් ගැනත් කතා කරන්නම්. ඒ තමයි අපි හිතමුකෝ දරුවෙක් ඉන්නවා වයස 16 17 වාගේ වයසක කියලා. මේ දරුවන් අපි හිතමු අම්මා හරි තාත්තා හරි දකිනවා මේ දරුවන් නරක යාළුවන්ගේ ඇසුරටපත් වෙලා පිරිහෙන ස්වභාවයක්. ඉතින් මේ දරුවව හික්මවා ගන්න මේ දරුවට ඒ ගැන කතා කරන්න යනකොට දරුවා ප්‍රචණ්ඩකාරී ලෙස රණ්ඩුවට එනවා. අම්මා හරි තාත්තා හරි එක්කලා රණ්ඩුවට එනවා. මේවා සමාජයේ නොවන දේවල් නෙමෙයි. ඉතින් මෙහෙම තත්වයක් මත අපි හිතමුකෝ මේ සාකච්ඡාවක් දරුවෙක් එක්කලා කරන්න යනකොට ඒ පිළිබඳව දරුවා රණ්ඩුවට ආවොත් බලාපොරොත්තු නොවන ලෙසක ඒ රණ්ඩුව උත්සන්න වුණොත් අම්මෙක් හරි තාත්තෙක් හරි ඒ දරුවට පහර දීමක් කරලා යම් සමතුලිත බවක් යම් සමනය කර ගැනීමක් කරන්න උත්සාහ කරන්න පුළුවන්. මම කියන්නේ නෑ මේ නරක යාළුවන් ඇසුර කියන කාරණාව සමනය කරගන්න ගහලා පුළුවන් ය කියලා. ගහලා ඒක සමනය කරගන්න උත්සාහ කිරීම පමණයි තියෙන විසඳුම කියලා මම කියන්න යන්නේ නෑ. නමුත් අපි හිතමු ඒ වගේ දෙයක් කතා කරන්න යනකොට දරුවව ශනිකව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න ගත්තා. ඒ ශනික ප්‍රචණ්ඩත්ව තත්වය සමනය කරගන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි දරුවෙකුට පහර දුන්නා. ඉතින් මේ වාගේ අවස්ථාවක වුණත් අම්මා කෙනෙකුගේ හරි තාත්තා කෙනෙකුගේ හරි අදහස තියෙන්නේ දරුවන්ට කෲරත්වයෙන් සැලකීම නෙමෙයි. දරුවා යම් නොඉක්මුණු ස්වභාවයකින් වැරදි කරන්න පෙළඹෙන බවක් තියෙනවා නම් අන්න ඒක සමනය කරගන්න සමහරක් වෙලාවට වෙනත් විසඳුම් තිබියදී වුණත් ෂණිකව ඇති වුණ අවස්ථාවේදී අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මේ වාගේ ක්‍රියාවකට යොමු වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවකදී වුණත් මම නම් හිතන්නේ නෑ අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි විරුද්ධව අධිකරණයක නඩු පවරලා දඬුවම් දීම අපරාධමය වරදක් කියලා වරදක් යටතේ දඬුවම් දීම සුදුසුයි කියලා. ඉතින් මේ ශාරීරික හිංසාවල් කිරීම. හැබැයි මම පොදුවේ සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක් තමයි දරුවන්ට පහර දීලා දරුවන් හික්මවා ගැනීමට උත්සාහ කිරීම සාර්ථක උපක්‍රමයක් ඒ මත රඳා පැවතිය යුතුය කියලා කියන අදහසේ මම නැහැ. මම හිතනවා අපි හැකිතරමින් උත්සාහ කරන්න ඕනේ දරුවන්ට ගහන්න නැතුව හික්මවා ගන්න. ඉතින් දෙමව්පියෝ වේවා එතකොට ගුරුවරුන් වේවා ශිෂ්‍ය නායකින් පන්ති නායකින් වේවා යම් කිසි මේ සීමාව ඉක්ම වූ බලයක් පාවිච්චි කරන්න උත්සාහ කිරීමක් යම් හිංසාකාරී පිළිවෙතකට පුරුදු වෙලා කටයුතු කිරීමක් අන්න එහෙම මම හිතනවා මේ ගහලා දරුවන් හදාගන්න යනවා කියන එක පිළිගත යුතු නැහැ කියලා. නමුත් අවස්ථාවක් නැති වෙන්න පුළුවන් දෙමව්පියන්ට ප්‍රායෝගිකව වෙනත් විකල්ප නැති තරමේ. ඉතින් මෙවන් අවස්ථාවකදී පහර දීමක් සිදු කළොත් ඒක වැරදි කියලා දඬුවම් දීම සුදුසු නෑයි කියන එකයි මම කියන්නේ. දැන් මේ පනත් කෙටුම්පතේම උදාහරණයක් දීලා තියෙනවා ශිෂ්‍ය නායකයන් පිළිබඳව. එහිදී කියවෙන්නේ මෙන්න මේ කාරණාව. මේක බලන්න විදුහල්පතිවරයා විසින් අවුරුදු 16ක් වයස ඇති පාසල් ශිෂ්‍ය නායකයා වන ඒව සිසුන්ගේ නිල ඇඳුම් අධීක්ෂණය කිරීම සඳහා යොදවනු ලබයි. ඉතින් ශිෂ්‍ය නායකයෙක්ව යොමු කරලා තියෙනවා සිසුන්ගේ නිල ඇඳුම් අධීක්ෂණය කරන්න. ඉතින් ශිෂ්‍ය නායකයා දකිනවා යම් කිසි පාසල් සිසුවෙක් නිල ඇඳුම උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරලා තියෙනවා කියලා.
ශිෂ්‍ය නායකයා මේ නිලැඳුම උල්ලංඝනය කරපු දරුවට පහරක් දෙනවා, අතුල් පහරක් දෙනවා, අතින් පහර දෙනවා. තුවාලයක් වෙන්නෙත් නැහැ. හැබැයි ශිෂ්‍ය නායකයා ශාරීරික දඬුවම් දීමේ වරද සිදු කර ඇත කියලා තමයි තීරණය වෙන්නේ මේ පනත් කෙටුම්පතට අනුව. දැන් මට මෙතන ඇති වෙන ප්‍රශ්නය තමයි ශිෂ්‍ය නායකයා කියන්නේ දරුවෙක්. සමහරක් විට මේ වාගේ අවස්ථාවක පහර කෑමට ලක් වෙන්නේත් දරුවෙක්. සම වයසේ දරුවෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායකයා අපරාධමය වරදක් කරන තැනැත්තෙක් ලෙස හංවඩු ගැසෙන්න නීතියට වැඩිපුර නිරාවරණය වීමක් වෙලා තියෙනවා ශිෂ්‍ය නායකයා වීම නිසාම. ඉතින් මේක කොයිතරම් අසාධාරණද? ඉතින් එහෙමනම් මේ අනික් පුද්ගලයාටත් ඒ වාගේ දෙයක් තියෙන්න එපාය. ඒ කියන්නේ කිසිම ආකාරයකට පහර දීමක් සිදු වුණොත් අනික් දරුවට අනික් දරුවා විසින් තවත් දරුවෙකුට කිසිම ආකාරයකට පහර දීමක් කිසි ආකාරයකට පහර දීමක් සිදු කරොත් ඒකත් වරදක් ලෙස තියෙන්න එපාය. මොකද මේ සම වයසේ වාගේ දරුවන් එක්කෙනෙක් ශිෂ්‍ය නායකයා වුණ හින්දා අපරාධමය වරදක් කළාය කියලා දඬුවම් විඳින්න නිරාවරණය වෙලා තියෙනවා. අනික් දරුවන්ට එහෙම නිරාවරණය වීමක් නැහැ. ඒ දරුවෝ තවත් දරුවන්ට ගැහුවය කියලා අපරාධමය වරදකරුවන් වෙන්නේ නැහැ. මේ ශිෂ්‍ය නායකයාට විතරක් විශේෂයෙන් ඒ වාගේ නීතියක් බලපැවැත්වීම මම දකින්නේ තුලනයක් නැති නීතියක් විදිහට. අනිත් කාරණාව ශිෂ්‍ය නායකයෝ ඇත්තටම මමත් දැකලා තියෙනවා මේ සමහරක් වෙලාවට මානෙන් ඉදිමිලා අනික් දරුවන්ව හිංසා කරන ආකාරයේ කටයුතු කරන බවක් සමහරක් වෙලාවට මම එහෙම නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඒක සුදුසු නෑයි කියලා මම පිළිගන්නවා. හැබැයි එපමණකින් මම කියන්නේ නැහැ මේ ශිෂ්‍ය නායකයෙක් වීම නීතියට වැඩිපුර නිරාවරණය වීමට අපරාධමය වරදකට නිරාවරණය වීම සුදුසුයි කියලා. යම් තුලනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් මම මේ පනතේ දකින අඩුපාඩුවක් ශිෂ්‍ය නායකයන්ට විතරක් මොකටද අමුතුවෙන් නීතිය බලපවත්වන බවක්. අනික් දරුවන්ටත් එහෙමනම් මේ නීතියම බලපාන්න එපාය කියන මතේ මම ඉන්නවා. ඉතින් මේ දඬුවම් දීම කියන කාරණාවේදී ශාරීරික දඬුවම් ලබා දීම කියන දේ පිළිබඳව මට ඇත්තේ ඔන්න ඔය වාගේ අදහසක්. පොදුවේ ගත් කල සැකවින් කිව්වොත් පොදුවේ ගත් කල ශාරීරික දඬුවම් නොදිය යුතුයි කියන තැන මම ඉන්නවා. හැබැයි එහෙම වූ පමණින් දරුවන් වේවා ගුරුවරුන් වේවා දෙමව්පියන් වේවා අපරාධකරුවන් ලෙස හම්බඩු ගැසීම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. අනිත් කාරණාවක් තවත් අතිරේක කාරණාවක් මම පසුව සඳහන් කරන්නම් මේ පිළිබඳව. ඇයි ඒක නොකළ යුත්තේ කියන කාරණාවට එන්න හේතුවක් වූ. කියන්නේ මම ඇයි එහෙම හිතන්නේ කියලා. තවත් කාරණාවක් තමයි මේ පනතේ දැන් මේ 300ට ආවගන්තියේ එක කොටසේ අයන්න වශයෙන් මේ ශාරීරික බලය පාවිච්චි කිරීම ගැන කියවෙනවා වගේම ආයන්න යටතේ කියවෙනවා මේ ශාරීරික නොවන යම් ක්‍රියාවක් කරන විට උනත් දරුවෙක් අවමානයකට ලක් වුණොත් එහෙම අන්න එතනදීවත් ඒකත් සලකන්නේ ශාරීරික දඬුවම් කිරීමේ වරදක් වශයෙන් කියලා. කියන්නේ දරුවෙක් අවමානයටපත් වෙන ආකාරයට කටයුතු කළොත් මේ බාරකාරත්වයක් දරන තැනැත්තෙක් දෙමව්පියෝ එතකොට ගුරුවරුන් ශිෂ්‍ය නායකයින් පන්ති නායකයින් ආදී මම හිතනවා පන්ති නායකයන්ුත් මේකට ඇතුළත් කියලා දරුවෙක් අවමානයට ලක් වෙන යම්කිසි ශාරීරික නොවන යම්කිසි ක්‍රියාවක් කළොත් ඒත් මේ එතනදී ගණන් ගන්න ශාරීරික දඬුවම් කිරීමේ වරදක් කළාය කියලා. ඒකත් එතනදීත් අර මාස 6කට උපරිමයේ මාස 6කට යටත් වෙන සිට දඬුවම් විඳින්න රුපියල් ලක්ෂයක් දක්වා දඩයකට යටත් වීම ඊට අමතරව වන්දි ගෙවීමකුත් සමහරක් වෙලාවට කරන්න සිද්ධ වෙනවා. දැන් මේකේ මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා මම කියන්නම්.
කෙතරම් අඩුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතුව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේ. දැන් මෙතන තියෙන කාරණාවක් තමයි මේ අවමානයක් ඇතිවීමට හේතු වන කියලා. යම් ප්‍රමාණයක කෙතරම් අඩුවත් යම් ප්‍රමාණයක අවමානයක් ඇති වුණොත් දරුවෙකුට, උදාහරණයකට දරුවෙකුට බැන්නොත්, දරුවට අවමානයක් ඇති වුණොත් ඔන්න ඒකත් ගැටලුවක්, ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේය කියලා තමයි එතනදී ගණන් ගන්නේ. ඉතින් මේක හරිම ප්‍රශ්නකාරී. ශාරීරික දඬුවමක්, ශාරීරික බලය පාවිච්චි කරලා දඬුවමක් නොකරන අවස්ථාවකදී, ඒ කියන්නේ දරුවෙකුට ගහලා වාගේ ක්‍රියාවක් කරන්නේ නැතුව දරුවෙකුට බැන්නත් වෙන යම් ආකාරයේ ක්‍රියාවක් කළත් දඬුවමක් කියලා යම්කිසි දරුවෙකුගේ විනය ශික්ෂණයක් ඇති කරන ලන ක්‍රියාවකදී උනත් ඇත්තටම එතකොට මේක බලපානවා මෙතනදී මේකත් වරදක් වශයෙන් ගන්නේ. අපි හිතමුකෝ දරුවෙකුට කියනවා, ගුරුවරයෙක් කියනවා ඔය ළමයාට කවදාවත් ගණන් හදන්න බෑ. දැන් මේ වාගේ ප්‍රකාශයක් කරොත් ගණන් හදන්න බෑ, ඒ හින්දා නිකන් බොරුවට මේ නැහෙන්නේ නැතුව ඉන්න. ඔය වාගේ දෙයක් කියමුකෝ. එහෙම නැත්නම් ළමයෙක් මේ අනික් ළමයින් අතර අසමර්ථයෙක් කියන අදහස ඇති වෙන යම් ප්‍රකාශයක් කරනවා. මේ අනික් ළමයි වාගේ නෙමේ, තමුසේ මොනවද මේ කරන්නේ, මෙහෙම ගණන් හදලා පුළුවන්ද, ඔය වාගේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා. දරුවට යම් අවමානයක් ඇති වෙනවා. යම් අවමානයක් ඇති වෙනවා. තමන්ගේ පන්තියේ ඉන්න පිරිස අතර වෙන්න පුළුවන්. තමන්ට යම් නොසැලකීමක්, අවතක්සේරුවට ලක් කිරීමක්, ලැජ්ජාවට ලක් කිරීමක් සිදු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවකදී ගුරුවරයෙකුට දඬුවම් දීම සුදුසුද? මම නම් හිතනවා සුදුසු නෑ කියලා. මොකද මේ දරුවෙකුට යම්කිසි සාහසික ආකාරයකට ගුරුවරයෙක් වේවා දෙමව්පියන් වේවා කටයුතු කරනවා නම්, යම් බාරකාරත්වයක් ඇති තැනැත්තෙක් කටයුතු කරනවා නම් ඒක වෙනම කාරණාවක්. නමුත් හුදෙක් දරුවෙකුට මානසික පීඩනයක් ඇති වුණොත්, හුදෙක් දරුවෙකුට යම් අවමානයක් ඇති වුණොත් එපමණකින් ඒක වරදක්ය කියලා, අපරාධමය වරදක්ය කියලා අර්ථ දැක්වීම මම නම් හිතන්නේ සුදුසු නෑ කියලා. මොකද දරුවෙකු කරන යම්කිසි නොමනා ක්‍රියාවකදී ඒ දරුවාගේ හික්මීම පිණිස යම්කිසි දඬුවමක් දුන්නොත්, අපි හිතමු ගහන්නෙත් නෑ, නමුත් වෙන යම්කිසි දඬුවමක් ලබා දෙනවා කියලා. ඒ දඬුවමේ යම්කිසි මානසික පීඩාකාරී බවක් තිබිය යුතුයි. එහි යම්කිසි දරුවාව අවමානයට ලක් කෙරෙන ස්වභාවයක් උනත් සමහරක් වෙලාවට තිබීම වරදක් වශයෙන් මම නම් දකින්නේ නැහැ. තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම තියෙන්න පුළුවන්. දරුවෙක් අවමානයට ලක් වෙන්න පුළුවන් අනික් අයට නැතුව, විශේෂයෙන් යම්කිසි වරදක් කරන තැන දරුවෙකුට යම්කිසි දඬුවමක් ලබා දීමේදී දඬුවම මොක වුණත් ඒ දරුවා අවමානයකට යම් ප්‍රමාණයක අවමානයකට ලක් වෙන්න පුළුවන්. මොකද වෙනසක් කරනවා, යම් ලැජ්ජාවකට පත් කිරීමක් කෙරෙනවා, අනික් අයගෙන් වෙනස් ආකාරයකට සැලකීමක් එතනදී කරනවා. ඉතින් ඒ තුලින් දරුවාට අවමානයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව හින්දා මම හිතනවා මේ අවමානය කියන වචනේ ගැලපෙන්නේ නැහැ. මේකට මානසික පීඩනයක් කියලා යොදීමත් ගැලපෙන්නේ නැහැ. මොකද මානසික පීඩනයක් වුණත් ඉතින් ඇති වෙන්නේ නැත්නම් ඒක දඬුවමක් වෙන්නේ කොහොමද කියන එක මට ගැටලුවක්. ඉතින් මේ වාගේ දෙයක් දානවා නම් මම නම් දකින්න දෙයක් තමයි මේ සාක්ෂි ආඥා පනතේ මේ මානසික පීඩනය කියලා වචනයක් පාවිච්චි වෙන්නේ යම් තැනක තියෙනවා මේ බිරිඳක් සහ සැමියෙක් අතර ඇතිවන ගැටලු පිළිබඳව අධිකරණයකට යෑමේදී, අධිකරණයකට ගොස් සාක්ෂි දීමේදී ඒවා කරන්න පුළුවන්ද බෑද, එතකොට බිරිඳට විරුද්ධව සැමියාට සාක්ෂි දෙන්න පුළුවන්ද, සැමියාට විරුද්ධව බිරිඳට සාක්ෂි දෙන්න පුළුවන්ද ආදී කාරණාවල් ගැන කතා කරනකොට
එතනදී කියලා තියෙනවා මේ මෙන්න මේ වාගේ දෙයක්. බලන්න මේ වචන පාවිච්චිය මම කියවන්නේ සාක්ෂි ආඥා පනතේ 120 උපවගන්තිය මම කියවන්නම්. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට කරන ලද ශාරීරික පීඩාවක් හෝ සාහසික ක්‍රියාවක් සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයෙකුට හෝ භාර්යාවකට විරුද්ධව පවරා ඇති අපරාධ නඩුවලදී එබඳු භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සුදුසු වූත් බල කළ හැකි වූත් සාක්ෂිකරුවෙකු විය යුතුය කියලා. ඉතින් මේ කියන්නේ භාර්යාවක් හෝ ස්වාමි පුරුෂයෙක් තමන්ගේ කාලත්‍රයාට විරුද්ධව යම්කිසි ශාරීරික පීඩාවක් කරලා තිබුණොත් හෝ යම්කිසි සාහසික ක්‍රියාවක් කරලා තිබුණොත් ඒ අවස්ථාවේදී ඒ පීඩාවටපත් පාර්ශවයට පුළුවනි සාක්ෂිකරුවෙක් වශයෙන් සාක්ෂි ලබා දෙන්න අපරාධමය නඩුවකදී. ඉතින් මේ පාවිච්චි කරලා තියෙන වචන බලන්න. ශාරීරික පීඩාවක් හෝ සාහසික ක්‍රියාවක්. මෙතන නැහැ මේ මානසික පීඩාවක් කියලා. ශාරීරික පීඩාවක් හෝ මානසික පීඩාවක් කිරීම කියලා මානසික පීඩාවක් නෙමෙයි දාලා තියෙන්නේ. මොකද මානසික පීඩාව කියන එක ඇති වෙන්න පුළුවන් හේතු කාරණා ගොඩක් තියෙනවා. මේ මානසික පීඩාව ඇති වෙන්න පුළුවන් මේ අපි හිතමුකෝ ස්වාමි පුරුෂයෙක් සහ බිරිඳක් අතර යම් කිසි කාරණාවක් පිළිබඳ නොගැලපෙන මතය තියෙනවා. එක්කෙනෙක් කියනවා මේක මෙසේ විය යුතුයි කියලා, අනික් කෙනා කියනවා නෑ මම ඕක කරන්නේ මෙන්න මේ ආකාරයට කියලා. ඉතින් එහෙම යම් විරෝධතාවයක්, ඒ වාගේ ආකල්පමය විරෝධතාවයක් තිබුණ අවස්ථාවක වුණත් ඒක එක පාර්ශවයකට මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක ඉතින් ඒවා අපරාධමය ගණයට වැටෙන්නේ නැහැනේ. ඉතින් ඒ වාගේ තමයි ඉතින් මානසික පීඩනය කියන වචනේ එච්චර ගැලපෙන්නේ නැහැ. බලන්න මේ සාක්ෂි ආඥාපනතේ තියෙන්නේ සාහසික ක්‍රියාවක් කියලා. අන්න ඉතින් ඒ වාගේ වචනයක් මේකට යෙදුණා නම් හොඳයි කියලා මම හිතනවා. හැබැයි ඉතින් මේ එහෙම වුණත් මම කල්පනා කරන්නේ මම අර කලින් කිව්වා මේ දණ්ඩ නීති සංග්‍රහයේ ළමයින්ට විරුද්ධව ක්‍රූරත්වයක් ඇතුව යම්කිසි තැනැත්තෙක් කටයුතු කරනවා නම් අන්න ඒවට දඬුවම් දිය හැකි වරද එය දඬුවම් දිය හැකි වරදක් වශයෙන් දැනටමත් නීතියේ සඳහන් වෙලා තියෙනවා. දැන් සම්මත නීතියේ සඳහන් වෙලා තියෙනවා. 300ට අයන්න වගන්තියේ ඒ පිළිබඳව දැනටමත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මානසික වශයෙන් අවමානයක් ඇති කරන ක්‍රියාවක් වුණත් අවශ්‍යද කියන කාරණාව ඇති වෙනවා. කොහොම නමුත් මේ අවමානයක් ඇතිවීම කියන කාරණාවේදී ඒක වරදක් වශයෙන් ගැනීම සුදුසු නැත්නම් මේකේ අර්ථකථනය දෙන්න ගියොත් මේක බොහොම පුළුල්. මේ සුළු කාරණාවක් සුළු වචනයක් වුණත් දරුවෙකුට කියන ප්‍රමාණවත් වෙන්න පුළුවන් ඒ දරුවා තුල අවමානයෙන් යුතු හැඟීමක් ඇති කරන්න. ඉතින් ඒ නිසා මේක හරිම පුළුල්. මේ වාගේ දෙයකට දඬුවම් දෙන්න ගියොත් එහෙම ඇත්තටම මේ ඕනෑම කාරණාවක් දරුවෙකුට ඉගැන්වීම වුණත් දරුවෙක් කියන්න පුළුවන් මම ඒකට කැමති නෑ, මේ මගේ ගුරුවරයා බලෙන් මට උගන්වනවා මාව අවමානයට ලක් කරනවායි කියලා. එවැනි කාරණාවක් වුණත් ඇත්තටම මේ අපිට පුළුවන් තර්ක කරන්න දරුවෙක්ව අවමානයට ලක් කිරීමක් කියලා. ඉතින් ඒ තරම් පුළුල් අර්ථ නිරූපණයක් තමයි දෙන්න වෙන්නේ මේ අවමානය කියන කාරණාව වචනේ පාවිච්චි කරොත්. ඉතින් මේ නිසාත් මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔය මේ 308 ආවගන්තිය යටතේ යෝජනා වී ඇති මේ දරුවන්ට ශාරීරික බලය භාවිතා කරලා දඬුවම් දීමත්, අනික් කාරණාව දරුවෙකුට අවමානයක් ඇති වෙන ආකාරයට ශාරීරික නොවන ක්‍රියාවක් සිදු කිරීමත් අපරාධමය වරද වශයෙන් ගැනීම මම ඔය කියපු කාරණා නිසා නුසුදුසුයි කියලයි මම හිතන්නේ. අනික් කාරණාව තමයි මම කලින් කිව්වා මම තවත් කාරණාවක් ගැන කියන්නම් කියලා.
මේ දරුවන් සහ දෙමව්පියන් අතර පවත්නා සම්බන්ධතාවයේදී අපි වැඩි සැලකිල්ලක් යොමු කරන්න ඕනේ එකිනෙකාගෙන් සිදුවිය හැකි අඩුපාඩු සම්බන්ධව. අපි කල්පනා කරන්න ඕනේ දරුවන්ගේ දරා ගැනීමේ හැකියාව වැඩි විය යුතුයි කියන මතයේ සිටත් අපි කටයුතු කරන්න ඕනේ. මේ සුළු කාරණාවක් ඔවුන්ට දරා ගන්න බැරි වුණොත් එහෙම ඒකත් දරුවන්ට කරන අගතියක්. ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ශාරීරික පීඩාවක් වුණත් යම් ප්‍රමාණයකට අපිට ඕන ඒක ඉවත් කරලා වුණත් කතා කරන්න පුළුවන්. මානසික පීඩාවක් එහෙම ඇති වුණොත් ඒවා දරා ගැනීමේ හැකියාව යම් ප්‍රමාණයකට දරුවන් තුල තිබිය යුතුයි. විශේෂයෙන්ම දෙමව්පියන් සහ දරුවන් කියන යුගලය ගත්තොත් එහෙම අපි කවුරුත් පරිපූර්ණ වැරදි කොහෙත්ම නොකරන පුද්ගලයින් නෙමෙයිනේ. අපිට තරහ යනවා. මේක පොදු ලක්ෂණයක් නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. ඉතින් එහෙම පුද්ගලයින්ගෙන් එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට දරුවන් දෙමව්පියන් වාගේ ගත්තොත් එහෙම දීර්ඝ කාලයක් එකට ජීවත් වෙන තැනැත්තන් අතරේ යම් යම් අවස්ථාවන් වලදී ගැටුම් ඇති වෙන්න හැකියාව තියෙනවා. මොකද සුළු කාලෙකුත් නෙමෙයි දීර්ඝ කාලයක් සමාජයේ නොයෙකුත් කාර්යයන්හි මේ පුද්ගලයින් එකිනෙකාට අතර කටයුතු කරනවා, එකිනෙකා සමග කටයුතු කරනවා. ඉතින් එතකොට තරහ යන පුද්ගලයින් වශයෙන් එබඳු ස්වභාවයක් ඇති පුද්ගලයින් වශයෙන් එක පාර්ශවයකින් අනික් පාර්ශවයට අඩුපාඩු වෙන්න ඉඩ කඩ හොඳටම තියෙනවා. ඉතින් මෙහෙම දැනගෙන මේ කලින් හිතාමතා සැලසුම් සහගතව නොකලා වෙන්න පුළුවන්, නොකරනවා වෙන්න පුළුවන්. එහෙම අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් ගොඩක් අවස්ථාවන් වලදී මේ පාර්ශවයන් අතර. ඉතින් දරුවන්ගෙන් යම්කිසි මේ වාගේ වැරැද්දක් දෙමව්පියන්ට සිදු වුවත් දෙමව්පියන්ගෙන් යම්කිසි වැරැද්දක් හැබෑවටම දරුවන්ට සිදු වුණත් මම හිතනවා එතන යම්කිසි සහනශීලීභාවයක් මේ දෙපාර්ශවය අනික් පාර්ශවයන් කෙරෙහි දැක්විය යුතුයි කියලා. මොකද මේ දරුවන් සහ දෙමව්පියන් කියන්නේ ඒ අය අතර තියෙන බන්ධනය තිබිය යුතු බන්ධනය. ඒක ලිහිල් බන්ධනයක් විය යුතු නැහැ. යම්කිසි අඩුපාඩුවක් වූ පමණින් අනික් පාර්ශවය අපරාධමය වරදක් කරලා තියෙනවා, දැඩි දඬුවම් දිය යුතුයි. මේ තත්වයට යන එක සුදුසු නෑ. මොකද දරුවන් වේවා දෙමව්පියන් වේවා ඒ අය අතර පැවතිය යුතු බන්ධනය සාමාන්‍ය සමාජයේ පැවතිය යුතු අනික් අය අතර සමග පැවතිය යුතු බන්ධනයට වඩා වැඩි බන්ධනයක් පැවතිය යුතුයි කියන තැන මම ඉන්නවා. මේක දිගු කාලීනවත් බලපාන ප්‍රශ්නයක්. අපි හිතමුකෝ කුඩා කාලයේදී යම්කිසි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි දරුවෙකුට ගහලා එහෙම වුණාට පස්සේ අපරාධමය නඩුවකිනුත් වරදකාරයෙක් වෙලා හිරෙත් ඉන්න සිදු වුණාය කියලා. මෙහෙම සිද්ධ වුණොත් මේ දරුවා සහ මේ අම්මා හෝ තාත්තා අතර තියෙන සම්බන්ධතාවය කොයි වාගේ ප්‍රමාණයකින් paludu වෙයිද? දරුවම මේ ගැන පැමිණිල්ලකුත් ඉදිරිපත් කරනවා කියමුකෝ. දරුවම සාක්ෂි දෙනවා ගැහුවා තමයි කියලා දරුවම පැමිණිල්ලකුත් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් වුණත් පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ වාගේ අවස්ථාවකදී දරුවෙකු ඉක්මවා ගැනීම පිණිස යන අදහසක් ඇතුව හරි හැබෑවටම අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නොකල යුතු ස්වභාවයේ වැරද්දක් කළොත් හරි එපමණකින් සුදුසුද මේ දෙමව්පියෝ සහ දරුවන් අතර පවතින සම්බන්ධතාවය paludu වෙන ආකාරයට අනාගතයේ යම්කිසි ප්‍රශ්නකාරීභාවයක් දරුවන්ගේ මනස තුලත් දෙමව්පියන්ගේ මනස තුලත් ඇති වෙන ආකාරයට කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ කාරණාවෙදිත් මම හිතනවා සුදුසු නැහැ මේ ආකාරයේ දඬුවම් දීම. මේ ආකාරයේ දඬුවමක් දුන්නොත් දරුවෙක් පැමිණිලි කරලා අම්මා හරි තාත්තා හරි හිරේ ගියොත් අම්මා හරි තාත්තා හරි පස්සේ හිතන්න පුළුවනි
මම මේ දරුවා ගැන මේ තරම් වගකීමක් සහිතව කටයුතු කරන එක සුදුසු නෑ කියලා. අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි යම්කිසි ප්‍රමාණයකින් හෝ ස්වකීය වගකීම දරුවන් යහමග යැවීමේ ස්වකීය වගකීමෙන් මිදෙන්න කල්පනා කරන්න පුළුවන්. දැන් හිතලා බලන්න ගුරුවරයන් ගැනත් එහෙමයි. දරුවන් හික්මෙන්නේ නැත්තම් ගහලා හික්මවා ගන්න ක්‍රමයකුත් නැත්තම් එහෙමත් බෑනම් සමහර දරුවන් ඉන්න පුළුවන් ගැසීමෙන් පමණක් හික්මවා ගන්න පුළුවන්. දැන් එහෙම අයවත් හික්මවා ගන්න බැරි තරමේ තත්වයක් තිබුණොත් ගුරුවරු හිතන්න පුළුවන් එහෙම දරුවන් පාසල් නොයවිය යුතුයි කියලා. ඒ අයව පාසලෙන් නිරපන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒ දරුවට සිද්ධ වෙන සෙතේ මොකද්ද? ඒ දරුවට බොහොම අගතියක් නේ සිද්ධ වෙන්නේ. ඉතින් මේවා අපි හිතා බලන්න ඕනේ අපේ සමාජය මේ වෙනකොට මේ වාගේ පනතක් සම්මත කරන්න සුදුසු තත්වයක තියනවාද කියලා. මම නම් හිතන්නේ එහෙම තියනවා කියලා. දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන සම්බන්ධතාවය paludu වෙන ආකාරයට මේ දඬුවම් ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී ඉස්සරහට යනකොට දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් ලිහිල් වෙන්න පුළුවන්. වයසට යන දෙමව්පියන්ව දරුවන් නොසලකා හරින්න පුළුවන්. ඒ තරමටම ඇත්තටම කටයුතු සම්පාදනය වෙන්න පුළුවන් මේ වාගේ ක්‍රියාවල් වලින්. ඉතින් එතකොට අපි හිතලා බලන්න ඕනේ වයසක දෙමව්පියන්ව බලා ගන්න දරුවන් නොසලකා හරින දෙමව්පියන්ව බලා ගන්න සමාජයේ යම් යාන්ත්‍රණයක් තියනවාද? ඔන්න එහෙම තියනවා නම් අපිට කියන්න පුළුවන් එහෙමනම් ඉතින් ඒ ආකාරයේ වෙන්වීමක් තුනත් සමාජයේ යම් ආරක්ෂණ ක්‍රියාවලියක් තියනවා දෙමව්පියන්ව රැක බලා ගන්න වයසක කර කියා ගන්න හැකියාවක් නැති දෙමව්පියන් බලා ගන්න. ඉතින් එහෙමනම් ඒක කමක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයිනේ සිදුවිය යුත්තේ. මම නම් විශ්වාස කරනවා වයසට යන දෙමව්පියන්ව දරුවන් විසින් බලාගත යුතුයි කියලා. රැක බලාගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය කරන දේවල් ඔවුන්ගේ ලෙඩ දුක්ඛ ආදීදී උපකාර කළ යුතුයි බලාගත යුතුයි කියන තැන මම ඉන්නවා. ඉතින් මේ වාගේ කාරණා නිසා අපි හිතා බලන්න ඕනේ මේ වාගේ පනත් කෙටුම්පතක් සම්මත කරගන්න යනකොට මේන් කෙටි කාලීනව කුමක්ද සිදුවිය හැක්කේ දීර්ඝ කාලීනව සමාජයට කෙමදු බලපෑමක් ඇතිවිය හැකිද කියලා. දීර්ඝ කාලීනව නම් මම දකින්නේ දෙමව්පියන් සහ දරුවන් අතරත් ගුරුවරුන් සහ දරුවන් අතරත් මේ වාගේ පවතින අන්තර් සම්බන්ධතාවයන් paludu වෙන්න යම් ආකාරයකට ලිහිල් වෙන්න මේ පනත් කෙටුම්පතේ තියෙන ප්‍රතිපාදන හේතු විය හැකිය කියන කාරණාව. හැබැයි මුලදී මම කිව්වා වාගේ මමත් කැමති නෑ මේ ගහලා දරුවන් හදනවා කියන මතයට. ඒකෙන් අපි මිදෙන්න කටයුතු කරමු. ඒ වාගේම මම යෝජනා කරන දෙයක් තමයි මේ වාගේ පනතක් ක්‍රියා සම්මත කරන්න කලින් අඩුතරමින් සමාජයේ දැනුවත් කරලා මොනවද තියෙන විකල්පමය ක්‍රියාමාර්ග දරුවන්ට ගහන්න නැතුව කුමක්ද කළ හැක්කේ මේවා ගැන හොඳ අවබෝධයක් සමාජය තුළ ඇති කරලා තමයි අපි යම්කිසි පනතක් සම්මත කරගන්නවා නම් මේ වාගේ කරුණු ඇතුළත් කරලා ඒක කළ යුත්තේ කියන තැනත් මම ඉන්නවා. පොදුවේ ගත් කල මම කැමති නෑ මේ පනතට. මේක සම්මත නොවෙනවා නම් හොඳයි. නමුත් අර දරුවන්ට පහර දීම කියන කාරණාව ගැනත් මම දකින්නේ සුදුසු නැති කාරණාවක් වශයෙන්. හැබැයි එය මොනම අවස්ථාවකදීවත් සිදු නොවිය යුතුයි කියන තැන නම් නෙමෙයි මම ඉන්නේ. අඩුපාඩු කාතිනුත් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමව්පියෝ සහ දරුවන් ගැන බලනකොට උනත් දරුවන් සහ ගුරුවරුන් අතර උනත් මම හිතනවා යම් ආකාරයකට හොඳ බැඳීමක් තිබිය යුතුයි. එකිනෙකාගෙන් සිදුවෙන අඩුපාඩු වලදී සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. එවන් ආකල්ප සමාජය තුළ පැවතිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඉතින් ඒ නිසා සමාජයේ ප්‍රගමනයක් වීම සුදුසුයි. දරුවන්ට නොගහා හදන්න පුළුවන් ආකල්ප දෙමව්පියන් තුළ ගුරුවරුන් තුළ වැඩෙනවා නම් එයත් සුදුසුයි. නමුත් පනතක් වශයෙන් මේක සම්මත කරගන්න නැතුව වෙන වෙන උපක්‍රම වලින් අපි උත්සාහ කරනවා නම් දරුවන් හිංසනයටපත් වීම වළක්වන්න
මම හිතනවා අන්න ඒක තමයි සිදුවිය යුත්තේ කියලා. ස්තුතියි.